NS200 බයික් එකේ සද්ද පොඩි අවුලක් තියෙනවද? ගොඩක් අය තිබ්බ මම දැක්කා මේ ගෲප් එක කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිනවා සද්ද අවුල්. ඔය කෙනෙක් දාලා තිබුණා මේ කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබුණා බයික් එකක් ගන්න ගියා මේ NS200 එක N160 දෙකම බැලුවා මේ NS200 සද්ද අවුල් එහෙනම් N160 එකක් ගත්තා කියලා. මේ සද්ද ප්‍රශ්නේ සද්දේ ඇත්තටම සද්දේ වැඩි තමයි NS200 එකේ. සද්ද වැඩි වෙන්න හේතුව NS200 එකට එන්නේ ඕවර් ස්ක්වයර් එන්ජින් එකක්. N160 එකට එන්නේ අන්ඩර් ස්ක්වයර් එන්ජින් එක. ඊටත් අමතරව NS200 එකේ ට්‍රිපල් ස්පාර්ක් එනවා. ඒතර ස්පාර්ක් එකේ සද්දෙත් වෙනස් වෙනවා. ඊට අමතරව N160 එක ගත්තොත් මේකේ DTSI ඩුවල් ස්පාර්ක් එන්නේ. ඒ ප්ලග් දෙකක් ස්පාර්ක් වුණාට ඒ දෙකම ස්පාර්ක් වෙන්නේ එකම මොහොතේ. තනි ඉග්නිෂන් එකක් විතර තමයි ඇහෙන්නේ. තනි ස්පාර්ක් එකක් විතර තමයි ඇහෙන්නේ. NS200 එකේ ප්ලග් තුනක් තියෙනවා. මාස්ටර් ප්ලග් එකෙන් ඉග්නයිට් එක දීලා පොඩි වෙලාවකට පස්සේ තමයි මිලිසෙකන්ඩ්ස් ගානක් පරක් වෙලා ඩිලේ එකක් තියලා තමයි ස්ලේව් ප්ලග්ස් වල ඉග්නයිට් එක දෙන්නේ. ඒතකොට ඉග්නිෂන් එක ගැන සද්දෙත් වෙනස්. අන්ඩර් ස්ක්වයර් එන්ජින් ඕවර් ස්ක්වයර් එන්ජින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිතලා බලන්න අපි දෙන සරලම උදාහරණ තමයි හිතන්න බීම වීදුරුවක්. ඒ කට පොඩි වීදුරුව උසයි. ඊට පස්සේ විස්කි වීදුරුවක්. විස්කි වීදුරුවේ කට ලොකුයි වීදුරුව කොටයි. අන්න ඒ වගේ වීදුරුවක් හිතන්න. අන්ඩර් ස්ක්වයර් එන්ජින් එකක් කියන්නේ අන්නේ හීනි බීම වීදුරුව වගේ. හීනි උස වීදුරුව වගේ. ඕවර් ස්ක්වයර් එන්ජින් එකක් කියන්නේ මහත කොට වීදුරුව වගේ. අපි හිතමු උදාහරණයක් විදිහට මෙන්න මේ වීදුරුව ඇතුලේ තමයි පිස්ටන් එක උඩ පහළ යන්නේ කියලා. එතකොට පිස්ටන් එකේ උඩ කෙළවරේ ඉඳන් යට කෙළවරට ඇවිල්ලා ආයෙ උඩ කෙළවරට එනකොට ක්‍රෑන්ක් එක වටයක් කරගෙනවා. අන්ඩර් ස්ක්වයර් එන්ජින් එකක් එක වටයක් කරකවන්න යන වෙලාව වගේ වෙලාවක් ඇතුළත ඕවර් ස්ක්වයර් එන්ජින් එක ට්‍රැවල් කරලා තියෙන දුර ගොඩක් අඩුයි. ඒතකොට ක්‍රෑන්ක් එක දෙපාරක් විතර කරකවන්න පුළුවන්. ඒතකොට RPM එක වැඩි වෙනවා. RPM එක වැඩි වෙනවා කියන්නේ එන්ජින් එකේ සද්ද අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට ගත්තොත් මේ දෙකේ performance ගත්තොත් එහෙම අන්ඩර් ස්ක්වයර් එන්ජින් එක තියෙන ටෝක් එක ගොඩක් වැඩි. ඕවර් ස්ක්වයර් එන්ජින් එක ටෝක් එක අඩුයි. සාමාන්‍ය N160 එකක් එම මේ ට්‍රැෆික් එකක එහෙම ඉන්නකොට ට්‍රැෆික් එක නවත්තලා තිබිලා අපි යන්න කල් ලයිට් වල නවත්තලා තිබිලා කොළ පාට වත් වුණාම යන්න ඇක්සිලරේට් කරගෙන දන්නවා. ඒතකොට ඩක් ගාලා මේ බයික් එක පැනලා වගේ යන්නේ. NS200 එක ටිකක් අදින්න ඕනේ ඇක්සිලරේට් කරන්න ඕනේ. ඒතකොට ලොකු සද්දයක් එක තමයි පිකප් වෙන්නේ. ඒකට හේතුව ටෝක් එක කියලා කියන්නේ අපි දන්න එකම ගාන ටයිට් කරපු ඇන දෙකක් තියෙනවා. හරිද? ඒ ඇන දෙක ගලවන්න අපිට දෙනවා හැන්ඩල් එක දිග රින්ච් එකකුයි හැන්ඩල් එක කොට රින්ච් එකකුයි. අපිට ලේසියෙන්ම මේකේ මේ නට් එකේ බෝල්ට් එකේ ටයිට්නස් එක කඩා ගන්න පුළුවන්. මොකද හැන්ඩල් එක දිග රින්ච් එකෙන්නේ. මොකද ඒකේ බල ගූර්ණය වැඩි. බල ගූර්ණය කියන්නේ ටෝක් එක. ටෝක් එක වැඩි පිස්ටන් එක ට්‍රැවල් කරන දුර වැඩි කියන්නේ පිස්ටන් රොඩ් එකේ දිග වැඩි. ඒතර බල ගූර්ණය වැඩි. හැන්ඩල් එක කොට එකේ බල ගූර්ණය අඩුයි. ඒකට ලොකු බලයක් දීලා තමයි ටෝක් එක කඩා ගන්න වෙන්නේ. හැබැයි මේ ඇනේ ටෝක් එක කැඩිලා ටයිට්නස් එක කැඩිලා මොමන්ටම් එකට ආවට අනේ බුරුල් වුණාට පස්සේ බුරුල් කරගන්න දිගට බුරුල් කරගන්න ලේසි මොකෙන්ද? එතකොට බුරුල් කරගන්න ලේසි හැන්ඩල් එක කොට රින්ච් එකෙන් ටට් 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 ගාලා ලොකු දුරක් මූව් කරන්න ඕනේ ටට් 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 ගාලා බුරුල් කරන් යන්න පුළුවන්. හැබැයි හැන්ඩල් එක දිග රින්ච් එකෙන් හයියෙන් මූව් කරන්න බෑ. ඔන්න ඔය වගේම සංසිද්ධියක් තමයි ඔය එන්ජින් දෙකේ වෙන්නේ. නිශ්චලතාවයේ තිබිලා එකපාර පිකප් කරනකොට N160 එක පැනලා යනවා. බයික් එක ජම්ප් කරලා ගන්නවා ඉස්සරහට. NS200 එක එහෙම නැහැ. ටිකක් ඇක්සිලරේට් කරනොත් ලොකු සද්දයක් එක තමයි යන්නේ. ඒකට හේතුව අර ටෝක් එකේ තියෙන අඩුපාඩුව. ලෝ එන්ඩ් ටෝක් එක වැඩි N160 එකේ අන්ඩර් ස්ක්වයර් එන්ජින් එකක් තියෙන බයික් එකේ. ලෝ එන්ඩ් ටෝක් එක අඩුයි ඕවර් ස්ක්වයර් එන්ජින් එකක් තියෙන බයික් එකේ NS200 එකේ. හැබැයි මේක මොමන්ටම් එකට ආවට පස්සේ බිඳුවේ ඉඳන් 30ට වගේ මේ ඇක්සිලරේට් කරගත්තාට පස්සේ එතන ඉඳන් අරක ඉතින් කෙලින්ම ස්ට්‍රීට් ෆයිට් එකනේ තමයි NS200 එක කියන්නේ. ඒකත් එක්ක හැප්පෙන්න බෑ. ඒක යනවා කඩාගෙන. ඒක 120 විතර ගන්නවා හිතා ගන්න බැරි වේගෙන්. හැබැයි මොන දේ වුණත් සද්ද ගොඩක් වැඩි. මොකද RPM එක වැඩි. සාමාන්‍ය එන්ජින් එක වටයක් කරගෙනනොත් මේක වට දෙකක් කරගෙනවා. ඒතොර ඒකේ සද්ද එනවා. RPM එක වැඩි නම් එන්ජින් එකේ සද්ද අනිවාර්යයෙන්ම වැඩි. ඒතොර කෙනෙක් හිතන්න පුළුවන් NS200 පදිනෙක් කෙනෙක් නෑ එහෙම නෑ මගේ බයික් එක පිකප් වෙලා යනවා නෙමෙයි. ඔය කිව්වට මගේ බයික් එක පිකප් නේ කියලා. පිකප් තමයි. ඒක පිකප් වෙන්නේ ලෝ RPM එකේදී නෙමෙයි. N160 එකක් අපි හිතමු RPM එක 2000 මේ පිකප් වුණා කියලා. ඒ මට්ටමට පිකප් වෙන්නේ NS200 එක RPM එක 4000 විතර රේස් කරන්න. මේ සද්ද වැඩි එකයි. ඒක තමයි හේතුව. ඒක ඒ කැරක්ටර් එකක් තියෙන බයික් එකේ තියෙන එන්ජින් දෙක අනුව වෙනස් වෙන කැරක්ටර් එකක්. බයික් එක හොඳ නෑ එකක් හොඳයි එකක් හොඳ නෑ එකක් නෙමෙයි. NS200 කියන කෙලින්ම හොඳ ටෙක්නොලොජිස් තියෙන හොඳ කෙලින්ම හොඳම ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක්. හොඳ ස්ට්‍රීට් රේස් යන පුළුවන් බයික් එකක්. ඒකේම ප්‍රශ්නයක් එන්ජින් එකේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි එහෙම වෙන්නේ. අනිත් එක තමයි එන්ජින් එක
අනිත් තමයි එන්ජින් මූව්මන්ට් එක. බයික් එකේ මූව්මන්ට් එක. එන්ජින් මූව්මන්ට් එක එන්න සද්දෙත් එක්ක තමයි එන්නේ. හැබැයි බයික් එකේ මූව්මන්ට් එක ඉතාලම ස්මූත් මූව්මන්ට් එකක් තියෙනවා මේකේ. NS200 එකේ. අරක ජම්ප් කරලා පැනලා පිකප් වෙලා එන එක ඒ වගේ ස්පීඩ් එකකට එනවා. මේ අරක බොහොම ලීනියර් ග්‍රැජුවල් මූව්මන්ට් එක හයියෙන් එනවා. ලොකු සද්දයක් එක්ක එන්නේ. එන්ජින් එක නිකන් එන ස්ක්‍රීමින් මෙකැනිකල් රෂ් එකක් එක්ක තමයි එන්නේ. කෑ ගහගෙන ලොකු සද්දයක් එක්ක ඉන්නේ. හැබැයි බයික් එකේ මූව්මන්ට් එක ඉතාලම ලීනියර් හොඳ මූව්මන්ට් එකක් දෙනවා බයික් එකට. හොඳ ස්මූත් ලීනියර් මූව්මන්ට් එකක් එනවා N160 එකට වඩා NS200 එකට. එතකොට NS200 එකේ තියෙනවා බයික් එක අයිඩල් එකේදී අපි රේස් කරොත් එහෙම නියුට්‍රල් එකේ තියලා වව් 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 ගන්න සද්දයක් එනවනේ දැන් එන්ජින් එකේ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ performance bikes වල විශේෂයෙන්ම over square engine මේ වගේ RPM එක වැඩි වෙනවනේ. පොඩ්ඩ පටකල RPM එක නගිනවනේ. RPM එක නගිනකොට එන්ජින් එක සීස් වෙන්න පුළුවන්. මොකද අයිඩල් එකේ තියෙද්දි කාර්යයක් කරන්නේ නැහැ එන්ජින් එක තනිකර එන්ජින් එක ඇතුලේ තනිකර මේ නිපදවන තාප ශක්තිය විදිහට නම් අපිට වෙන්නේ ඒක මෙකැනිකල් එනර්ජි එකකට පත් වෙන්නේ නැහැ. මොකද ලෝඩ් එකක් නැහැ. බයික් එකේ රෝද කරකවන්න ලෝඩ් එකක් වැටෙන්නේ නැහැ. ඒකට ශක්තිය විදිහට කන්වර්ට් වෙන්නේ නැහැ. ඒක රත් වෙනවා වැඩි. ඒ නිසා යම්කිසි RPM මට්ටමකදී 6000 7000 අතර මට්ටමකදී ඉග්නිෂන් එක කඩනවා. ඒක ඔටෝමැටිකලිම ECU ඉග්නිෂන් එක කඩනවා. උඩට RPM එක නගිනවා, නගලා ඉග්නිෂන් එක කඩනවා, ආය RPM බහිනවා. ඊළඟ මොහොතේ ආය නගිනවා, ආය කඩනවා. ආය නගිනවා, ආය කඩනවා. ඒ විදිහට ඉග්නිෂන් ඩ්‍රොප් කරනවා. ඒක RPM එක තප්පරයට විශාල වාර ගණනක් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකෙන් එන හඬ තමයි වව් 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 කියලා අපිට ඇහෙන්නේ. ඉතින් ඇත්තට මේක එන්ජින් එකේ ශබ්ද වෙනස් නෙමෙයි. මේ ශබ්දය අපිට හුරු නෑ. එන්ජින් එකේ ඉග්නිෂන් එකේ ගවන රින් සවුන්ඩ් එක, ඊට පස්සේ ට්‍රිපල් ස්පාර්ක් සවුන්ඩ් එක, ඊට පස්සේ RPM හයි RPM සවුන්ඩ් එක අපිට හුරු නෑ. හුරු නැති හින්දා තමයි අපිට නිකන් ඒක අවුල් වගේ දැනෙන අපිට ගොඩක් අපේ කරන්ට් හුරු මම කතා කරන්නේ මේ ඉන්දියන් බයික්ස් පදින අය ගැන. ඉන්දියන් බයික් ෆෑන්ස්ලා ගැන. එයාලට කරන්ට් හුරු ගොඩක් අර DTSI සවුන්ඩ් එක හින්දා NS200 ේ සවුන්ඩ් එක හුරු නෑ. ඒක හොඳ නෑ හරි බයික් එක හරි නෑ හරි මේ ලොකු සද්දයක් තමයි ඇත්තටම හරි මෙකැනිකල් එන කෑ ගහගෙන බෙරිහන් දෙන සද්දයක් වගේ තමයි ඇහෙන්නේ. අනිත් බයික් වලට සාපේක්ෂව. හැබැයි මේ බයික් එකේ හැටි එක ඇවිල්ලා කැරක්ටර් එකක්. ඒක බයික් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හොඳ එන්ජින් එකක් තියෙන හොඳ ටෙක්නොලොජි එකක් තියෙන ඒ බයික් එකට අවශ්‍ය කරන හැම ටෙක්නොලොජි එකක්ම එකතු කරලා හදපු ෆුල් පැකේජ් එකක් තමයි NS200 කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එක මේක මට කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. මේක මට කරන්න හිටන කමෙන්ට් එකක් දැකලා ඒක ඇතුලේ ලොකු වාද ගොඩක් ගියා. බයික් එක කට්ටියක් හොඳයි කියනවා, කට්ටියක් හොඳ නැහැ කියනවා. ඒක බයික් එකේ තියෙන ෆෝල්ට් එකක්වත් බයික් එක හොඳ නැවත් නේ. හොඳ බයික් එකක් NS200 කියලා කියන්නේ. N160 එක වගේම හොඳ බයික් එකක්. N160, NS160, NS150 වගේ හොඳ ඒ රේන්ජ් එකේ තියෙන බයික්ස් ඔක්කොම වගේ හොඳ බයික්ස් ඒවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අපිට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ බයික් පිස්සෝ ඉන්නවනම් බයික් පිස්සන්ට ෂෙයා කරන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක.